හොඳයි. අද simple past tense එක ඉගෙන ගමු. active voice වල simple past tense එක. simple past tense දෙකක් තියෙනවා active voice passive voice වල. අද active voice වල ඉගෙන ගමු. active voice වල simple past tense එකෙන් අපි කතා කරන්නේ එහෙම නැත්නම් sentences ලියන්නේ කරන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරනොත් sentences තියෙනවා commands තියෙනවා. කතා කරනකොට කතා කරන්නේ අපි ලියන්නේ අතීතයේදී කරලා ඉවර වෙච්ච දෙයක් ගැන තමයි simple past tense අතීතයේ කරලා ඉවර වෙච්ච දෙයක් කියනකොට තමයි අපි simple past tense එක පාවිච්චි කරන්නේ. යම් කාලයකදී කරලා ඉවර වෙච්ච දෙයක්. ඒතර simple past tense එක පාවිච්චි කරනකොට ඒක use කරනකොට verb එක ක්‍රියාපදේ අපි ගන්නෙ සියලුම sentence වල ඉස්සෙල්ලාම positive form වල ඉස්සෙල්ලාම subject එක ඊට පස්සේ verb එකනේ. ඒ verb එක ගන්නෙ අර verb වල තියෙනවනේ වචන තුනක්. සෑම verb එකකම වචන තුනක් තියෙනවා. දෙවෙනි වචනේ තමයි පාවිච්චි කරන්නේ. past tense කියන වචනේ. verb වල තියෙනවා present tense, past tense, past participle කියලා. go, went, gone කියලා ඒ වචන තුනක් තියෙනවා. ඒ තුන්වෙනි එකේ දෙවෙනි එක. මැද වචනේ තමයි අපි simple past tense එකේදී අපි පාවිච්චි කරන්නේ. එතකොට subject එක දැම්මා මැද වචනේ දැම්මා. දෙවෙනි වචනේ verb වල verb වචන තුනෙන් දෙවෙනි වචනේ. subject එක singular වුණත් plural වුණත් ඒ කියන්නේ ඒක වචනේ බහුවචන මොනවා වුණත් subject එක මොකක් වුණත් අපි පාවිච්චි කරන්නේ දෙවෙනි වචනේ විතරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. simple past tense එකේ positive form එකේ. දෙවෙනි වචනේ අපි දන්නවා දැන් go එකේ එක දෙවෙනි වචනේ went. ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. ඒතකොට දෙවෙනි වචනේ දාන්නේ. ඔහු දැම්මා he went school. he went school. he went to school yesterday. ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. he went to school yesterday. ඒ වගේම ඔහු අපේ ගෙදර ආවා. ඔවුන් අපේ ගෙදර ආවා කිව්වොත් they come එකේ දෙවෙනි වචනේ came. they came our home yesterday. එන්න ඒ වගේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට simple past tense positive form එකේදී subject එක singular plural මොකක් වුණත් දෙවෙනි verb එක තමයි verb වල දෙවෙනි වචනේ තමයි අපි use කරන්නේ. ඒක දෙවෙනි වචනය සහ තුන්වෙනි වචනය හැදෙන විදි දෙකක් තියෙනවා. දැන් come came come, go went gone, cut cut cut, put put put, hit hit hit, let 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 ඒ වගේ වචන තියෙනවානේ. ඒවට අපි කියන්නේ irregular verb කියලා. ඒ කියන්නේ පළවෙනි වචනයට අනුව දෙවෙනි තුන්වෙනි වචන හැදෙන විදියක් කියන්න බෑ. පිළිවෙලක් නැහැ. regular නෙමෙයි irregular. ඒකට ඒවට කියන්නේ irregular verbs. irregular verbs තියෙන ඉංග්‍රීසි භාෂාවෙම 200ක් වගේ ප්‍රමාණයක්. ඒ ටික අපි පාඩම් කරගන්න. මේ හුඟක් දේවල් අපි දන්නවා. come came come කියනවා, go went gone කියනවා. ඒ වගේ ඒවා අපි දන්නවා. drink drank drunk කියනවා, swim swam swum. ඒ වගේම ඒ වගේ තියෙන වචන. එතකොට ඒ වචන හැරුණකොට irregular හැරුණකොට regular verb වල ඉතුරු වචන දෙකම පළවෙනි present tense වචනෙට අමතරව හැදෙන පස්සේ හැදෙන past tense සහ past participle වචන දෙකම හැදෙන්නේ එකම විදිහට. දෙකම එකයි. ඒ වචන දෙක හැදෙන විදි ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට e වලින් ඉවර වෙනවා නම් e වලින් නම් ඉවර වෙන්නේ. e වලින් ඉවර වෙනවා නම් දැන් come කියන වචනේ නෙමෙයි come කියන එක irregular එකක් නේ. come came come නෙමෙයි අපි e වලින් ඉවර වෙනවා කියමුකෝ. අපි කියමු live කියලා. ජීවත් වෙනවා. live ඉවර වෙන්නේ e වලින්. d විතරයි දාන්නේ. lived දෙවෙනි තුන්වෙනි වචන දෙකම එකයි. lived ඊට පස්සේ ඒක විදිහක් e වලින් ඉවර වෙනවා නම් d විතරක් දානවා. තව විදිහක් තියෙනවා ඉවර වෙන්නේ y වලින්. හැබැයි y ට කලින් අකුර කොන්සනන්ට් අකුරක්. ඉංග්‍රීසි වල තියෙන භාෂාවේ වචන අකුරු 26 කොන්සනන්ට් අකුරු 20ක් මේ 21ක් තියෙනවානේ. ඒතකොට වවල් අකුරුනේ පහ තියෙන. අපි දන්න වවල් අකුරු පහ. වවල් අකුරකින් නෙමෙයි y වලින් මේ වචනේ ඉවර වෙනවා. y ට කලින් අකුර කොන්සනන්ට් අකුරක් නම් y අයින් කරා ied දානවා. study කියන වචනේ ඉවර වෙන්නේ y වලින්. y ට කලින් අකුර d. ඒකින්ද y අයින් කරා ied දැම study ඉතුරු වචන දෙකම. හැබැයි y වලින් ඉවර වෙලා y වලට කලින් අකුර වවල් අකුරක් නම් play කියන වචනේ වගේ ed විතරක් දානවා. ඉතුරු වචන දෙකම ed. තව එකක් තියෙනවා ඉවර වෙනවා මොනෑම අකුරකින් ඒ අකුරට කලින් අකුර වවල් නම් y නෙමෙයි y වලින් ඉවර වෙන්නේ නැතුව වෙන වචනේ අකුරකින් ඉවර වෙන අකුරට කලින් අකුර වවල් නම් ඒ අකුර ඩබල් කරලා ed දානවා. stop කිව්වොත් stop stop ඉතුරු දෙවෙනි තුන්වෙනි වචන දෙක වෙන්නේ stop p වලින් ඉවරනේ. තව p එකක් දානවා. stop double p ed stop ඉතුරු වචන දෙක. ඔන්න ඒ විදිහට තමයි දෙවෙනි තුන්වෙනි වචන දෙක ක්‍රියාපදවල හදාගන්නේ. ඒක දැනගන්න තියාගන්න. එහෙම තමයි හදාගන්නේ. එහෙම නැති ඒවා අනිත් ඒවා irregular verb ඒවා වචන දෙක මොනවද කියලා හදාගෙන ඉල්ලන්නේ නැහැ. සිස්ටම් එකක් තියෙනවා. වචන තියෙන 200කට අඩු ගාණක්. ඒතකොට දැන් දෙවෙනි වචනේනේ අපි දන්න විදිහට දැන් simple past tense එකේ positive form එකේ ගන්නෙ. දෙවෙනි වචනේ ගන්නෙ. මම ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. he went to school yesterday. දෙවෙනි වචනේ went go went gone එකේ. ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. ඔහු ඊයේ අපේ ගෙදර ආවා. he come came
come. He came our home yesterday. එතකොට ඔය වගේ තමයි හැම එකම. ඔහු බත් කෑවා. He ate rice. මම මේ සරලම වාක්‍ය තමයි මම කියන්නේ. ඔය විදිහට ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට positive form එකේ දෙවෙනි වචනේ ගන්නවා. verbs වල past tense verb එක දෙවෙනි වචනේ පාවිච්චි කරන්නේ simple past tense එකේ positive form එකේදීම විතරයි. වෙන තැනකදී past tense කිසිම තැනක ඒක පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන තැන් තියෙනවා sentences patterns. හැබැයි වෙන තැන්වලදී පාවිච්චි වෙන්නේ නැහැ. sentences වලදී පාවිච්චි වෙන්නේ නැහැ. tense 12 දී 12යි 20 දී tense 20 දී කොහේ තැනකවත් පාවිච්චි වෙන්නේ නැහැ. simple past tense එකේ positive form එකේ විතරයි ඒක පාවිච්චි වෙන්නේ. එතකොට simple past tense positive form එක. he went to school yesterday. ඕක නෙගටිව් කරන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? නැහැ කියලා කියන්නේ අපි දන්නවා helping verb එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් be verb එකක් ගන්න ඕන අරගෙන not කරන්න ඕන. not දාන්න ඕන. එතකොට ඕකේ helping verb එක did. did helping verb එක did. singular plural ඕනෑම කප්පුව කෙනෙකුට didම තමයි. එහෙනම් කොහොමද කියන්නේ did not දානවා verb එකට කලින්. ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. he went to school yesterday. එතකොට ඔහු ඉස්කෝලේ ගියා he did not. හැබැයි went නෙමෙයි දෙන්නේ. පළවෙනි වචනේ went එක දෙවෙනි වචනේ දෙන්නේ positive form එක විතරක් කියවන simple past එකේ. දෙවෙනි වචනේ නෙමෙයි දෙන්නේ. එතෙන් විතරයි නේ පළවෙනි වචනේ go. he did not go to school yesterday. ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. he went to school yesterday. ඔහු ඊයේ ඉස්කෝලේ ගියේ නැහැ. he did not go to school yesterday. ඔය කතා කරනකොට didn't කියලා කතා කරන්න පුළුවන්. ලියනකොට did not කියලා ලියන්න. එතකොට ඔහු ඊයේ ඉස්කෝලේ ගියාද කියලා positive question එක අහන්නේ කොහොමද? අපි දන්නවා මේ helping verb එක did කියලා. did එක මුලට ගන්නවා. did he went to නෙමෙයි go to. did he go to school yesterday? ඔහු ඊයේ ඉස්කෝලේ ගියාද? went එකේ දෙන්නේ positive form එකේ විතරමයි. ඔහු ඊයේ ඉස්කෝලේ ගියා. did he go to school yesterday? ඔහු ඊයේ ඉස්කෝලේ ගියේ නැද්ද කොහොමද? did එක not එක ගත්ත මුලට contraction form එකෙන් කෙටි කරා. didn't he go to school yesterday? එහෙම නැත්නම් did මුලට අරගෙන verb එකට කලින් not එක දැම්මා. did he not go to school yesterday? ඒ විදිහ did he not go to school yesterday කියන එක පොඩ්ඩක් formal. ඔන්නෝම තමයි positive form, negative form, positive question, negative question simple past tense එකේ අවස්ථා හතර යෙදෙන්නේ. හරිම සරලයි. මතක තියාගන්න ඕන negative question, positive මේ negative question, positive question ඔය තුනේදීම පාවිච්චි වෙන්නේ past tense verb එක නෙමෙයි present tense verb එක. ඔය විදිය තමයි. simple past tense එකෙන් යෙදෙන්නේ කාලයකදී කරලා ඉවරෙච්ච දේවල්, අතීතේ කරලා ඉවරෙච්ච දේවල්. ඔච්චරයි simple past tense එක මොකක්ද? අපි ඊළඟ simple future tense එක බලමු. simple present tense එකේ සම්පූර්ණ පාඩම